Hi guys, Village Recipe YouTube channel එකට ආලව සාදරයෙන් පිළිගන්නවා. අන්න ඉතින් අද වීඩියෝ එකකින් අරන් ආව රසම මුංගඩ තෙම්පරාදුවක් ලේසියෙන් හදා ගන්නත් පුළුවන් රෙසිපි එකක්. අපි බලමු වැඩි කතා බහක් නැතුව කොහොමද මේක හදාගන්නේ කියලා. ඉස්සෙල්ලා මම තාච්චියක් රත් වෙන තියලා ඒකට පොල් තෙල් ටිකක් දානවා. පොල් තෙල් ටික රත් වුණාට පස්සේ කපාගත්ත සුදු ලුණු හම්බ කරපින් ටික එකතු කරගන්නවා. දැන් මේක හොඳට කලවම් කරගන්න ඕනේ. ලුණු සුදු ලුණු ටික තෙම්පරා දුන්නාට පස්සේ කහ කුඩු ටිකක්, කෑලි මිරිස් ටිකක්, අමුතුන පහ ටිකක්, ඒ වගේම ලුණු රස අණු එකතු කරගන්නවා. ඔයාලට කෑලි මිරිස් සැර අණු අඩු වැඩි කරගන්න පුළුවන්. ලුණුත් රස අණු එකතු කරගන්න පුළුවන්. දැන් මේ ටික හොඳට කලවම් කරගන්නවා. ඊට පස්සේ මම මේකට බිත්තරයක් එකතු කරගන්නවා. ඔයාලට බිත්තර දෙකක් වුණත් එකතු කරගන්න පුළුවන්. මේ ටිකත් මම දැන් හොඳට කලවම් කරගන්නවා. අඩිය අල්ලගන්න නැති වෙන්න ගින්දර ටිකක් අඩු කරගන්න පුළුවන්. මම වතුර ස්වල්පයක් එකතු කරගන්නවා. ඊට පස්සේ තඹගත්ත මුං ඇට කෝපයක් විතර එකතු කරගන්නවා. ඔයාලට මුං ඇට වැඩි කරගන්න පුළුවන්. මම අවශ්‍ය ප්‍රමාණයට තමයි මුං ඇට ගත්තේ. මේ ටික දැන් හොඳට කලවම් කරගන්න තියෙන්නේ. මේ මුං ඇට තෙම්පරාදුව හරිම රසයි. බිත්තරයක් දැම්මට පස්සේ තවත් රසවත් වුණා. ඉතින් ලේසියෙන් හදා ගන්නත් පුළුවන්. පොඩිත්තත් ගොඩක් ආසාවෙන් කයි. ඔයාලත් හදලා රස බලන්න.